ඔන්න අදත් ආවා යාළුවනේ අලුත්ම අලුත් ඉෆෙක්ට් එකක් අරගෙන. ඉතින් මේ වීඩියෝ එක හදාගන්න අවශ්‍ය කරන ටෙම්ප්ලේට් ලින්ක් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පල්ලෙහා තියෙන මේ වීඩියෝ එක පල්ලෙහෙන් තියෙන. ඉතින් යාළුවනේ එතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ලින්ක් එක ඕපන් කරගන්න. ලින්ක් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි දැක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ මෙතන යටින් තියෙන use template කියන මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන එක. එහෙම එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට ටිකක් වෙලා බලන්න ඉන්න වෙනවා. හරි යාළුවනේ ටිකක් වෙලා බලන්න හිටියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට යාළුවනේ යටින් බලා ගන්න පුළුවන් use template කියලා බටන් එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලා වරන් යන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ගැලරි එකට. ඉතින් ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ ඔයා කැමති ෆොටෝ එක සිලෙක්ට් කරන එක. ඊට පස්සේ යටින් තියෙන preview කියලා බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාලගේ වීඩියෝ එකට අදාළ ඉෆෙක්ට් එක ලෝඩ් වෙන්න ගන්නවා. ඉතින් ටිකක් වෙලා බලන්න ඉන්න වෙනවා. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක. ඉතින් ඔයාලට මෙතනින් උඩින් පේනවා ඇති එක්ස්පෝර්ට් කියලා බටන් එක. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. මෙන්න මේ බටන් එක උඩ ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලා යටින් තියෙන එක්ස්පෝර්ට් බටන් එක දෙන්න. උඩ ටච් කරාට පස්සේ ඔයාලට කිසිම දෙයක් ආයෙ කරන්න නැහැ. ඔයාලගේ ෆෝන් එකේ තියෙන ගැලරි එකට මේක සේව් වෙනවා. හරි යාළුවනේ ඉතින් වෙනද වගේම මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. subscribe කරාට පස්සේ subscribe button එකට එහා පැත්තේ තියෙන all icon එකත් click කරන්න. ඉතින් ඒක උඩ click කරාට පස්සේ ඔයාලට මම දාන වීඩියෝ ඔයාගේ ෆෝන් එකටම නොටිෆිකේෂන් එකක් මාර්ගයෙන් එන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්නත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මගේ යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි.